මුහුදු මහා විහාරය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල්වල තමයි පිහිටලා තියෙන්නේ. අවුරුදු 2000ක් විතර ඉතිහාසයක් තියෙන බෞද්ධ විහාරස්ථානයක්. පුළුල් වෙරළ තීරයක් අසල පිහිටලා තියෙන මෙම විහාරස්ථානය රුහුණේ කාවන්තිස්ස රජු විසින් ඉදි කරන ලද බවට තමයි විශ්වාස කරන්නේ. පුරාණ ස්තූප, සීමාමාලක, ආවාසගේ එවැගේම ප්‍රතිමාවල නටබුන් මෙම ස්ථානයේදී දැක බලා ගන්න පුළුවන්. විහාර පරිසරයේ ඇති වැදගත් නටබුන් අතර බුදුන් වහන්සේගේ ගල් පිළිම සහ පැරණි රජවරුන්ගේ හෝ දෙවිවරුන්ගේ ප්‍රතිමා ලෙසයි විශ්වාස කරන්නේ. වැලි කඳු මත පිහිටලා තියෙන මේ අලංකාර සුදු ස්තූපය ආරුගම්බේ වෙරළේ තියෙන ඉඳලා ඉතාමත් මනරම් ආකාරයට දැක ගන්නත් පුළුවන්. අතීත රජ කතාවලට අනුව සුනාමියකින් පසු කැලණිය යට වුණාට පසු එම රජතුමාගේ දියණිය වූ දේවී කුමරිය මුහුදට බිලි දුන්න කතාව අපි කවුරුත් දන්න කතාවක්. ඉතින් මෙම කුමරිය ගොඩ බැස්ස ස්ථානය මෙම විහාරස්ථාන බවයි විශ්වාස කරන්නේ. ඇය විහාර මහා දේවිය ලෙස පසුව දුටුගැමුණු රජතුමාගේ මව ලෙසත් ඉතිහාසය දන්න අපි කවුරුත් දන්න කරුණක්. රුහුණු රාජධානියට පැමිණි විහාර මහාදේවී කුමරිය ඒ වන විට එහි රජු වූ කාවන්තිස්ස රජු සමග විවාහ වී දුටුගැමුණු සහ සද්ධාතිස්ස නමින් පුතුන් දෙදෙනෙක් බිහි කරනු ලැබුවා. කුමරිය වඩාත් ප්‍රසිද්ධ වන්නේ දුටුගැමුණු රජුගේ මව වන විහාර මහාදේවී ලෙසයි. විශේෂයෙන් අප ඉතිහාසය පිළිබඳ ගවේෂණය කරන්නේ නම් මෙම පොතුවිල්හි පිහිටි සුන්දර මුහුදු මහා විහාරය නැරඹීමට යාම ඉතාම සිත් ගන්නා සුළු ස්ථානයක්.